පුංචි පැටියෙක් ඉපදිච්ච දවසේ ඉඳලම BCG එන්නත ලබලා දීලා එයාගේ ජීවිතයේ විවිධ අවස්ථාවලදී එයාට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබලා දෙනවා කියලා ඔයා දන්නවා. ඉතින් ඒ ලබලා දෙන එන්නත් ඔයාගේ CSDR එක එහෙමත් නැත්නම් ත්‍රිපෝෂ පොත එහෙමත් නැත්නම් බබාට බෙහෙත් විදින පොතේ සටහන් වෙලා තියෙන ආකාරයට වඩා පුංචි වෙනසක් ඉදිරියේදී සිද්ධ වෙන්නට යනවා. ඉතින් ඔයා ඒ පිළිබඳව දැනුවත් වීම වැදගත් නිසා අපි ඒ පිළිබඳව කතා කරමු. ඔයා දන්නවා 2026 පළවෙනි මාසේ පළවෙනිදා ඉපදිච්ච පුංචි පැටියෙක් නම් ඔයාට ඉන්නේ. එයාට මාස 2 සම්පූර්ණ වුණාම අපි ලබලා දෙන්න નિયમિતව තිබ්බා පෙන්ටා එන්නත කකුලටත් ඒ වගේම IPV කියලා ඉන්ජෙක්ෂන් පෝලියෝ එන්නත වම් අතටත් ඒ වගේම කටට එයාගේ මුඛ මාර්ගයෙන් පෝලියෝ බිංදු 2ක් දැමීමටත් નિયમિતව තිබුණා. ඒ වගේම ඒ පුංචි පැටියට මාස 4ෙදී ඒ ලබලා දීපු එන්නත් ටිකම ඒ කියන්නේ පෙන්ටා එන්නත වම් පාදයටත් IPV එන්නත වම් අතටත් OPV කියන්නේ කටට දාන පෝලියෝ බිංදු 2ක් විදිහට මුඛයටත් ලබා දීමට තමයි નિયમિતව තිබුණේ. එතකොට ඒ පුංචි පැටියට මාස 6ෙදී ලබලා දෙන්නේ පෙන්ටා එන්නත වම් කකුලටත් ඒ වගේම කටට පෝලියෝ බිංදු 2කුත් සහ විටමින් A අධිමාත්‍රාවක් වශයෙන්. ඒ පුංචි පැටියට මාස 9ෙදී අපි MMR measles mumps rubella වළක්වනු ලබන බෙහෙත එන්නත ලබලා දෙනවා මාස 9ෙදී. අවුරුද්දේදී ඒ පැටියට JE එන්නතත් ඒ වගේම අවුරුදු 1මාරෙදී DPT කියන එන්නත වම් අතටත් ඒ වගේම පෝලියෝ බිංදු 2ක් කටටත් විටමින් A අධිමාත්‍රාව කටටත් ලබලා දෙනවා. අවුරුදු 3ෙදී ඒ පුංචි පැටියට MMR measles mumps rubella දෙවනි මාත්‍රාව ලබලා දෙනවා. ඒ වගේම අවුරුදු 5ෙදී ද්විත්ව එන්නත ඒ කියන්නේ DT වම් අතටත් OPV බිංදු 2ක් මුඛ මාර්ගයෙන්ුත් ලබලා දෙනවා. මේ විදිහට තමයි ඔයාගේ පුංචි පැටියාගේ අවුරුදු 5 වෙනකන් එන්නත් ලබා දීම පිළිබඳව ඔයාගේ CSDR එකේ සඳහන් වෙන්නේ. දරුවාගේ ලදරු වර්ධන සටහනේ සටහන් වෙන්නේ මේ ආකාරයට. නමුත් ඔයාගේ මේ බලන වීඩියෝ එක බලන ඔයාගේ පුංචි පැටියා 26 පළවෙනි මාසේ පළවෙනිදා ඉපදුනා නම් ඒ පුංචි පැටියට ලබලා දෙන්නේ මාස 2 සම්පූර්ණ වුණාම ඒ කියන්නේ මේ මාර්තු මාසයේදී තමයි යාගේ මාස 2 සම්පූර්ණ වෙන්නේ. එයාට අතට දෙන IPV කියන එන්නත මාස 2ෙදී ලබලා දෙන්නේ නැහැ. එයාට ලබලා දෙන්නේ වම් කකුලට පෙන්ටා එන්නත සහ පෝලියෝ බිංදු 2ක් මුඛ මාර්ගිකව ලබලා දෙනවා. ඊට පස්සේ එයාට නැවත බෙහෙත් එකක් විදින්න වෙන්නේ මාස 4 සම්පූර්ණ වුණාම ඔන්න එතකොට IPV ඉන්ජෙක්ෂන් පෝලියෝ පළවෙනි මාත්‍රාව පුංචි පැටියාගේ අතට ලබලා දෙනවා. ඒත් එක්කම පෙන්ටා දෙවෙනි මාත්‍රාව වම් කකුලටත් ඒ වගේම පෝලියෝ බිංදු 2ක් මුඛ මාර්ගයෙන්ුත් ලබලා දෙනවා. නැවත එයාට බෙහෙත් එකක් එනවා මාස 6ෙදී විදින්න. ඒ මාස 6ෙදී පෙන්ටා තුන්වෙනි මාත්‍රාව වම් කකුලටත් ඒ වගේම පෝලියෝ බිංදු 2ක් මුඛ මාර්ගයෙන්ුත් ඒ වගේම විටමින් A අධිමාත්‍රාවත් ලබලා දෙනවා. ඒ පුංචි පැටියට ආයෙත් බෙහෙත් එකක් විදින්නේ මාස 9ෙදී. අපි මේ කතා කරන්නේ 2026 පළවෙනි මාසේ පළවෙනිදායින් පස්සේ ඉපදුන පුංචි පැටියා ගැන. එයාට මාස 9ෙදී බෙහෙත් විදිද්දී අපි මෙතෙක් විද්ද MMR පළවෙනි මාත්‍රාවත් සමගම
එයාට IPV දෙවනි මාත්‍රාව ලබලා දෙනවා. ඒ වගේම තමයි එයාට නැවත අවුරුද්දේදී JE එන්නත සහ අනිත් එන්නත් ඔයාගේ ලදරු ළමා වර්ධන සටහනේ සුපුරුදු පරිදි ගලාගෙන යනවා. ඉතින් ඔයා මේ පිළිබඳව දැනුවත් වෙන්න. මොකද එහෙම නැති වුණොත් ඔයා නොදැනුවත් විදියට ඔයාට යම්කිසි චකිතයකින් ගෙදර එන්නට වෙනවා. මේ මොකක්ද උනේ 31 වෙනිදා ඉපදිච්ච බබාට විද්ද විදිහට නෙමෙයි මගේ පුංචි පැටියට විද්දේ කියන චකිතයෙන් ඔයාට ගෙදර එන්නට වෙනවා. ඒක වැරදීමක් නෙමෙයි. ඒ තමයි දැනට එන්නත් ලබා දීමේ ක්‍රියාවලියේ සිද්ධ වෙච්ච අලුත්ම වෙනස කියලා. ඔයා අප්ඩේට් වෙච්ච අම්මා කෙනෙක් විදිහට හිටියොත් ඔයාට අනවශ්‍ය බියකින් තොරව ගෙදරට එන්නට පුළුවන්. ඉතින් ඔයාට තියෙන ප්‍රශ්නයක් වෙනවා නම් ඔයා කමෙන්ට් එකක් විදිහට ඒක සටහන් කරන්න.